ඉතින් යාළුවනේ ඔයාලත් කැමතිද ඉස්සර අපි පිස්සුවෙන් වගේ ප්ලේ කරපු Most Wanted 2005 ගේම් එක මෙන්න මේ වගේ සුපිරි ග්‍රැෆික් එක සෙල්ලම් කරන්න. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේක හරියටම හදාගන්නේ කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ වැඩේ හරියටම කරගන්නේ කියලා. ඉතින් යාළුවනේ සුපුරුදු විදිහටම අදත් මම ඔයාලට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකක් දාලා දෙනවා. අන්න ඒ link එකෙන් ගිහිල්ලා මෙන්න මේ ෆයිල් එක ඔයා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ ඔයා මේ ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න. ඊට පස්සේ මෙන්න මේකේ තියෙන ෆෝල්ඩර් දෙකක් ඔයාලට පේනවා high end සහ low end කියලා. සාමාන්‍ය වගේ හොඳ graphic card එකක් තියෙනවා නම් ඔයා ඒකට high end කියන ෆෝල්ඩර් එක පාවිච්චි කරන්න. සාමාන්‍ය graphic card එකක් ඔයා පාවිච්චි කරනවා නම් ඔයාලකට low end පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් හොඳ graphic card එකක් තියෙන PC එක වුණත් මම නම් recommend කරන්නේ මෙන්න මේ low end කියන එක. ඉතින් ඔයා මේ low end කියන එක ෆයිල් එක ඇතුළට යන්න. ඊට පස්සේ මෙතන තියෙන ෆයිල් ඔක්කොම ඔයා copy කරගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ ඔයාලා සාමාන්‍ය විදිහට Most Wanted ගේම් එක ඉන්ස්ටෝල් කරලා තියෙන මෙන්න මේ C drive එකේ ඒ place එකට යන්න. ඉතින් ඔයාට මෙන්න මේ විදිහේ ඒ place එකට ගියාට පස්සේ ඔයාට පුළුවන් අර copy කරගත්ත ෆයිල් ටික මෙතනින් paste කරගන්න. ඔක්කොම ෆයිල් මේ විදිහට paste කරගත්තාට පස්සේ ඔයාලා task bar එක උඩ right click කරලා මෙතන මේ task manager කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙතන Windows Explorer කියලා එකක්. ඉතින් ඔයා ඒක උඩ right click කරලා මෙතනින් restart කියන එක ඔබන්න. ඊට පස්සේ යාළුවනේ Windows Explorer එක restart වෙනවා. දැන් අපි බලමු අපේ ගේම් එකට ගිහිල්ලා ඇත්තට මේ විදියට graphic එක quality වෙලා තියෙනවද කියලා. මම මේ විදියට ගේම් එකට යන්න. ඉතින් ඇත්තටම ඔයාලට පේනවා ඇති ඔයාගේ Most Wanted game එකේ මේ කාර් එකේ වුණත් graphics සුපිරියටම තියෙනවා. ඒ කියන්නේ අපි කරපු වැඩේ හරි ගිහිල්ලා තියෙනවා. දැන් ඉතින් ඔයාලට පුළුවන් ඉස්සර පිස්සුවෙන් වගේ play කරපු Most Wanted race එක ආසාවෙන් ආයෙම පාරක් play කරලා බලන්න.